quark quark ළමයි quarks හරිද quarks පිළිබඳව පහත ප්‍රකාශන සලකා බලන්න. ප්‍රකාශන කීපයක් තියෙනවලු ඒ ගැන සලකලා බලන්නලු ස්ටේට්මන්ට්ස් වගේක් තියෙන්නේ. මොනවාද අපෙන් අහන්නේ? සත්‍ය ඒවා නේද? සත්‍ය ප්‍රකාශ ගැන අහන්නේ. බලමු. A quark වර්ග 6ක් ඇත. හරිද? quarks වර්ග 6ක් තියෙනවා නේද? අපි දන්නවා quark වර්ග 6ක් තියෙනවා. මොනවාද ළමයි quark වර්ග 6? up quark කොහොමද ලියන්නේ මට මේ down quark හරි top quark bottom quark charm strange හරි මේ උඩ තියෙන අයගේ මම ළමයි මේක මතක තියාගෙන ඉන්න විදිහ හරිද ඔයාලට කැමති විදිහකට මතක තියාගන්න පුළුවන් හරිද Tamanට හරියන විදිහේ කුණු හරපයක් ක්‍රියේට් කරගන්න මේකට හරි උඩ තියෙන අයගේ ආරෝපණය ධන දෙක බෙදීම 3යි හරිද එතකොට යට තියෙන අයගේ ආරෝපණය ඍණ 1ට 3යි හරි එතකොට quark වර්ග 6ක් තියෙනවා Tamanට කැමති විදිහේ එකක් නිරූපණය කරගන්න මේ ක්‍රියේට් කරගන්න පුළුවන් මේ කොහොම හරි මතක තියාගන්න හරිද දෙක උඩ දාලා වගේ එකක්වත් මතක තියාගන්න කමක් නැහැ කොහොම හරි මතක තියාගන්නයි ඕන. එතකොට quark වර්ග 6ක් තියෙනවා ළමයි. හරිද? ඒ හරි නේද? එතකොට ළමයි උත්තරවල A තියෙන්න ඕන අනිවාර්යෙන්. අප්පා හතරවෙනි එක විතරයි අයින් කරන්න පුළුවන් නේද? B quark එක ආරෝපණය ඍණ 3න් 2යි E හෝ ධන 3න් 2යි E විය හැකිය. මෙහි E යනු මූලික ආරෝපණයයි. වැරදි නේද ළමයි එක. ඇයි වරදින්නේ? දැන් මූලික ආරෝපණයට ළමයි අපි ඉංග්‍රීසියෙන් කියන්නේ elementary charge කියලා. හරිද? මූලික ආරෝපණය. ඒක වැරදි ප්‍රකාශයක්. ඇයි ඒ වරදින්නේ? ළමයි quark එකක ආරෝපණය ධන දෙක බෙදීම 3යි. හරිද? ඒකේ E එකක් නැහැ. දැන් ඉලෙක්ට්‍රෝනයකින් මෙච්චරක් කියන එක හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ළමයි quark එකක මෙන්න මේ ආරෝපණයට මෙන්න මේ up quark එකක ආරෝපණයට ඉලෙක්ට්‍රෝනයක් අදාළ වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන කියන්නේ මූලික ආරෝපණය කියන එක හරි. හැබැයි ළමයි කවදාවත් අපි up quark එකක ආරෝපණය මේ ධන දෙක බෙදීම 3යි E කියලා ගන්නෙ නැහැ. හරිද? ධන දෙක බෙදීම 3යි E කියලා ගන්නෙ නැහැ අපි. quark එකක ආරෝපණය ධන දෙක බෙදීම 3යි. up quark එකක් ගත්තාම. හරිද? down quark එකක් ගත්තාම ඍණ 3න් 1යි. හරිද? එච්චරයි. හරිද? E කියලා එකක් එන්නේ නැහැ. ඒ නිසා ඒක වැරදි. B වැරදි. B තියෙන උත්තර අයින් කරලා දාන්න පුළුවන් අපිට නේද? පස්වෙනි එක වැරදි. දෙවෙනි එකත් වැරදි එතකොට. තව උත්තර දෙකයි තියෙන්නේ. quark හුදේකලාව පැවතිය හැක. නෑ නේද ළමයි ඒවා isolation වෙලා නැහැ. හුදේකලාව. ඔයාලට පුළුවන් තමයි up quark එකක් විතරක් තනියෙන් ඉන්නවා බලාගෙන ඉන්න. එහෙම බෑ. ඔයාලට බෑ ළමයි පදාර්ථයක තියෙන up quark එකක් විතරක් තියෙන උපපරමාණුක අංශුවක් හොයාගන්න බෑ. හරිද? දැනට. හරිද? දැනට එහෙම බෑ. ඒ නිසා down quark එකක් විතරක් තනියම තියෙන අවස්ථාවක් නැහැ. මේවා එකතු වෙලයි තියෙන්නේ. එතකොට ළමයි මෙන්න මේ අපි ගත්තොත් එහෙම ප්‍රෝටෝන එක quark සංයුතිය ගත්තොත් එහෙම කොහොමද අපිට හම්බෙන්නේ? ප්‍රෝටෝන එක ධන එකක ආරෝපණයක් නේ තියෙන්නේ. ඒ නිසා D quark සංයුතියක් තමයි තියෙන්නේ. හරිද? ඔයාලට ඕන නම් මෙන්න මේවා ආදේශ කරලා බලන්න පුළුවන්. හරි? ආදේශ කරොත් එහෙම අපිට එනවා කොහොමද? ධන දෙක බෙදීම 3යි ධන දෙක බෙදීම 3යි ඍණ 1ට 3යි කියලා. හරි? ධන එකක ආරෝපණයක්. එතකොට නියුට්‍රෝනයක් ගත්තාම අපිට එනවා UDD කියලා quark සංයුතිය. හරි? UDD. මේ ඔයාලා දන්න කාරණා. U කියන්නේ ධන දෙක බෙදීම 3යි. D කියන්නේ ඍණ 1ට 3යි. මෙයත් ඍණ 1ට 3යි. හරි? සමානයි. මෙතන බිඳුවයි. හරි? එතකොට ප්‍රෝටෝන එක quark content එක ගත්තොත් එහෙම මෙහෙමයි අපිට එන්නේ. නියුට්‍රෝන එක quark content එක මෙහෙම. හරි? කොහොමයි වෙන්නේ? එතකොට C කියන එකත් වැරදි. ඒ නිසා අපිට මේකෙදි ගන්න වෙන ළමයි ඔන්න ඔය A පමණක් සත්‍ය වේ කියන උත්තරේ පළවෙනි උත්තරේ තියෙන්නේ. අන්න එහෙම.
හරි ඒ නිසා ඒකට පළවෙනි උත්තරේ එන්නේ.